Aston Surya Kumar sudah nam newatas. Ibarat Deviana lakun nolaba ක්‍රීඩාකාරී වෙත හරවා යාමට Aston Surya Kumar කණ්ඩායමේ දාක්ෂතම ක්‍රීඩකයා එවර පිටියෙන් ඉවත් කරන්නට Aston Surya Kumar හැකියාව ලැබුණා. මෙම ජනපති විද්‍යාලයේ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ආදිතම කණ්ඩායම වශයෙන් before 84 master කණ්ඩායම හඳුන්වා දිය හැක. එම කණ්ඩායමේ සිටින දක්ෂතම පන්දු යවන්නා ලෙස मैं मेतनी आवा Aston Surya Kumar ක්‍රීඩකයා අසූපහ 89 කණ්ඩායමේ 85 FCS කණ්ඩායමේ පීතිකරු බලයනියේ දෙවන ක්‍රීඩකයා ප්‍රවීණ ශ්‍රීලාල් සූදානම් පන්දුවට පාර දීම සඳහා පළමු පන්දුවාරේ ඊළඟ පන්දුව යැවීමට Aston Surya Kumar විනිසුරුවන් දෙසිට දිවෙනවා. හොඳ පන්දුවක් ඉවර ආරක්ෂිත පාරක් කෙල කරමින් ලකුණක් හිමිවන්නේ නැහැ. පළමු පන්දුවාරේ ක්‍රියාත්මක වන්නේ ලකුණ පිටිකරුවන් මද පීඩනයකට හසු කරගෙන ලැබුවා. Aston Surya Kumar පළමු පන්දුවාරයේ තුලදී දිවෙනවා. නැවතත් පන්දුව සඳහා හොඳ පන්දුවක් ඉවර වේගවත් පාරක් කෙල කරන උත්පිට තියෙන උතුරු පන්දුව ලක්ෂ්මී ප්‍රියංකර සාර්ථකව රැකගන්න ලැබුවා. නැවතත් පළමු පන්දුවාරයේ ඊළඟ පන්දුවේ සඳහා දිවෙනවා Aston Surya Kumar. හොඳ පන්දුවයි වරපේවත් පාරක් එල්ල කරා. නමුත් සාර්ථක වුණේ නැහැ. ලකුණු දෙකයි. ලකුණු දෙකේ කලාපයටයි පන්දුව දියන්නේ. මුල් ලකුණු දෙකයි එක් අඩුල්ලයි. පළමු ලකුණු ලැබීමත් සමග ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා MGS කණ්ඩායම. ප්‍රවීණ ක්‍රීඩකයා සූදානම් ප්‍රහාර සඳහා. එවර මදක් ඉස්සරහට පැන ප්‍රහාරයක් කෙල කිරීම සූදානම් වුණා. නමුත් තමන්ගේ එම අවස්ථාව සාර්ථක වුණේ නැහැ. අන්දුවාරය before 84 master කණ්ඩායමේ දකින්නවා ජනපති විද්‍යාලයේ ක්‍රීඩා පිටිය පුරා වසර ගණනාව සිට ක්‍රිකට් තරුලස කිරුළු බලන් ක්‍රීඩකයන් ගේට් බෝලක් නද ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරන ආකාරය සාමින්ද පියංකර ලක්ෂ්මී පියංකර එවැගේම සාමින්ද චන්දිසිරි නවීන ප්‍රේමලාල් රංජිත් කුමාර රජිත් මාස්පා අප සමග අද ක්‍රීඩා කරනවා. හොඳයි. එක් ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා අමිල ඉන්දික සහ ප්‍රවීණ ක්‍රීඩකයන් දෙදෙනා. ක්‍රීඩකරුවන් දෙපළ මද පසුබෑමකට ලක් වුණාදයි අපට සිතෙනවා. පළමු පන්දුවාරයේදීම එක් අඩුලක් ලබාගෙන තුලින් සුරංග මහත්මයා දිවන පන්දුවම සඳහා එද පන්දුවක් වර වේගවත් පාරක් කළගෙන ප්‍රවීණ ශ්‍රීලාල් හතරේ සීම ආසන්නයේදී රාජිත් ප්‍රේමලාල් සිත් පන්දුරක් ගන්නවා. එක් ලකුණක් කරා ක්‍රීඩකයන් දෙපළ ප්‍රතිවාර කර ගන්නවා. අමිලයිතික කරුණාරත එම තරගාවලිය පුරාවටම තාක්ෂණය වෙනවීම පාවිතා ප්‍රතික්‍රියා වේගවත් පාරක් කෙල කරා ලකුණු දෙකේ කලාපයටයි පන්දුව දියන්නේ. ලකුණු සංඛ්‍යාව ලකුණු මුල් ලකුණු 6යි දෙවන පන්දුවාරයයි ක්‍රියාත්මක වන්නේ. නැවතත් දිවෙන පන්දුවක් හොඳ පාදයක් වරේ වේගවත් පාරක් කරගෙන උඩ පන්දුවට රැක ගන්නවා සාර්ථකව චාන්සික පියංකර 85 MCS කණ්ඩායමේ දෙවන කඩුල්ලයි දෙවියන්නේ අමිල ඉන්දික කරුණාරත්න. come on තවිලයි තුන්වන පිටිකරුවා 85 MCS කණ්ඩායමේ පිටිකරු බලයනිය නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයෙක් නුවන් තිමුතු බණ්ඩාර වගේම ප්‍රවීණ ශ්‍රීලාල් දෙපළට සිදු වෙනවාද මේ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තම පිට භාවිතා කරන්නට ඔය සේනා මොහොත
මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි වන බව අපට කියන්න සිදුවෙනවා. නැවත හොඳ පන්දුවක් වර වේගවත් පාරක් කෙල කරා අපීතේ නොදුණු මතුව සාර්ථකව කළු ලක්නා විසින් රැක ගන්න ලැබුවා. ලකුණු සංඛ්‍යාව 8යි. ලකුණු 8යි කඩුළු 2යි. ලකුණු 6යි කඩුළු 2යි. ඉහළින් පන්දුව ඇදී යනවා. ලකුණු 6ක්ද දර්ශනීය ලකුණු 6ක් නුවන් දෙමුතු බණ්ඩාර. පන්දුව ආරෙන්නයි. ලකුණු 12යි මුල් ලකුණු සංඛ්‍යාව කඩුළු 2යි. දෙවි අවසන්. පන්දුවර දෙකක් අවසානයේදී ලකුණු තත්ත්වය ලකුණු 12යි. කඩුළු 2යි. තවත් පන්දුවර 3ක් ඉදිරියට තිබෙනවා. ලකුණු ලබා ගැනීමේ වේගය අඩු වී තිබෙන බවක් අපට පෙනෙන්න තිබෙනවා. ප්‍රවීණ සීලාල් කණ්ඩායමේ ජේෂ්ඨයන්ගේ දැනුමුතුකම් ලබා ගනිමින් දාස්කන් කුමාරි කුමාර තම අන්තයේ වෙත ලාං කරන ආකාරයක් අපට පෙන්වන්න කරනවා. නැවත සූර්ය කුමාර නැවතත් පන්දුවේ මුල තුන්වෙනි පන්දුව ඒකත් පාරක් කෙල කරා ඉවර. අයි සීමාව ඉහළින් පන්දුව දිනනවා. ලකුණු 6යි. ලකුණු 18යි මුල් ලකුණු සංඛ්‍යාව. ප්‍රවීණ සීලාල් තම වගකීම මැනවින් ඉටු කරන ආකාරයක් අපට දක්වන්න ලැබෙනවා. දිවෙනවා නැවතත් දාස්ක 6යි. ඒරත් දර්ශනීය පාරක් ලකුණු 6ක්ද ලකුණු 6ක් එමල් දර්ශනීය 6 පාරක් සමග මුළු ලකුණු තත්ත්වය ලකුණු 24යි. මුල් ලකුණු සංඛ්‍යාව 24යි. එවර නම් අපිට පෙන්වන්න කරනවා දාස්කන් සූර්ය කුමාර ලම් පීඩනයකට ලක් වෙන ආකාරයක්. අයි සීමාව ඉක්මවා යනවා. මෙතෙක් වෙලා තමයි ප්‍රවීණ සීලාල් තම වගකීම මැනවින් ඉටු කරන ආකාරයක් අපට දක්වන්න ලැබෙනවා. අසුපාසු 9 MCS කණ්ඩායම ගොඩ ගැනීමේ කාර්යය සම්පූර්ණ වගකීම කර පිට ගනිමින් ප්‍රවීණ සීලාලට තම පිට ක්‍රියාත්මක කරන ආජනපද විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සුසාරා. මුල් ලකුණු සංඛ්‍යාව 20. ලකුණු 30යි. ලකුණු 30යි විකට් එකයි. මෙතෙක් වෙලා ස්ථාවරත්වයේ භාවයෙන් රඳවාගෙන තිබෙච්ච ලකුණු තත්ත්වය මෙම පන්දු ඕවරයත් සමග යම් තාක් දුරකට වෙනස් වීමක් සිදු වුණු ආකාරයක් අපිට පෙන්වන්න කරනවා. දෙවන පන්දුවාරයේ ඊළඟ පන්දුවයි ක්‍රියාත්මක කිරීමට සූදානම්. තුඩු පන්දු දක්ෂ ලෙස රැක ගන්නා සුරංග ක්‍රීඩකයා ප්‍රවීණ සීලාල් පිටිහරද එලෙස නිමා වෙනවා. ලකුණු සංඛ්‍යාව 30යි කඩුළු 3යි. නවක පිටිකරු වශයෙන් සමින්ද කුමාර ක්‍රීඩකයා පන්දුවට පහර දීම සඳහා පැමිණෙනවා. දිවෙනවා රාස්තන් කුමාර සූර්ය කුමාර ක්‍රීඩකයා. එවර ඉතාමත් දක්ෂ පන්දුවීමක් තමයි අපිට ආකාරයෙන් පෙන්වන්න කරේ රාස්තන් සූර්ය කුමාර ක්‍රීඩකයාගේ. මම පෙර සඳහන් කළ ආකාරයටම ඔහු තුන් නිරියව ක්‍රීඩකයෙක් ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කරනවා. සමින්ද කුමාර සූදානම්. වේගවත් පාරක් එල්ල කරන උත්පිත්තේ ගදුක වයිට් පන්දුවක් ලෙස සංග්‍රහ කරනවා. ලකුණු සංඛ්‍යාව 31යි. ලකුණු 31යි. විකට්
විකට් 3යි. සාර්ථක පන්දුවේ මේකින් අනතුරුව පන්දු වාරය නිමා වෙනවා. තුන්වන පන්දු වාරයේ නිමාව. ලකුණු තත්ත්වය ලකුණු 31යි. විකට් 3යි. ඊළඟට නවක පන්දු යවන්න අවශ්‍යයි. පන්දු යවන අන්තිමට කැඳවගෙන එනවා. ශාමින්ද ප්‍රියංකර ක්‍රීඩකයා. දිවෙනවා පන්දුව. වමතින් පන්දුව ක්‍රීඩකයා. කෙටි ලකුණක් සඳහා පැති මාරු කර ගන්නවා. පිටිකරුවන් දෙනවා. නැවතත් ශමින්ද කුමාර සූදානම් පන්දුවට පහර දීම සඳහා. දිවෙනවා ශමින්ද ප්‍රියංකර. වේගවත් වරෙන් පහරක් එල්ල කිරීමට සූදානම් වෙනවා. නමුත් වයිට් පන්දුවක් වශයෙන් මිනිසුතුමා තීරණය කරනවා. ලකුණු සංඛ්‍යාව 32යි. ශමින්ද ප්‍රියංකර ක්‍රීඩකයා. ලකුණු 2යි. ලකුණු 2ක් වෙනුවෙන් ලකුණු 35යි මුල් ලකුණු සංඛ්‍යාව. වමතින් වේග පන්දු යවන ක්‍රීඩකයා ශාමින්ද ප්‍රියංකර සූදානම් පන්දුව දෙවන දිවෙනවා විනුසුරු අන්තිම පන්දු කරමින් එවර යම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙනවා පිටිකරුවා. ප්‍රහාරය දියත් කිරීමට පෙර ඔහුගේ කකුල කඩුල්ලෙහි ගැවටුණු ආකාරයක් පෙන්වු කරනවා. ඒ අවසරයෙන් තමන් දැවුණු ක්‍රීඩකයෙක් වශයෙන් විනිසුරුතුමා තීරණය කරනවා. ඒත් සමගම එම කණ්ඩායමේ අතරවන කඩුල්ල මේ වෙනුවෙන් දෙවි යනවා. නවක පිටිකරුවා වශයෙන් ගෝවින්ද චන්දිමාල් ක්‍රීඩකයා ක්‍රීඩා පිටියට වැටෙනවා. ජනපති විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යයෙකු වශයෙන් කටයුතු කළ ඔහු වත්මන් ජනපති විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්යවරයා වශයෙන් කටයුතු කරනවා. සූදානම් ශාමින්ද ප්‍රියංකර ක්‍රීඩකයා දිවෙනවා. සමාන්තිය සිට එවර ප්‍රහාරයක් එල්ල කරනවා. ලකුණු 2යි. ලකුණු 2යි. ඒත් සමගම ලකුණු තත්ත්වය ලකුණු 37යි විකට් 3යි. විකට් 4යි. නැවතත් ශාමින්ද ප්‍රියංකර එවර සාර්ථක නැහැ. තමන්ගේ ප්‍රහාරය දුමින්ද චන්දිමාල් ක්‍රීඩකයාගේ ලකුණක් ලබා ගැනීමට අවසර නැහැ. දිවෙනවා ශාමින්ද ප්‍රියංකර. පන්දු වාරයේ අවසානය. පන්දු වාරයේ නිමයි. ඒත් සමගම ලකුණු තත්ත්වය 37යි. ලකුණු 37යි කඩලු 4යි. තරගයේ අවසන් පන්දු වාරයයි ක්‍රියාත්මක වන්නට සූදානම් වන්නේ. ප්‍රියන්ත කුමාර නවක පන්දු යවන්නේ පන්දු යැවීම සඳහා ක්‍රීඩා පිටියට වෙන ආකාරය. පන්දු යැවීම සඳහා වේගවත් පාරක් කළ කර ඉවර ලකුණු ලැබෙන්නේ නැහැ. නුවන් දිමුතු බණ්ඩාර අවසන් පන්දු වාරය පන්දුවයි ක්‍රියාත්මක වන්නේ. තවත් පන්දු 5කදී ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව ලබාගත යුතුයි. කණ්ඩායමට වැඩි ලක්ෂයක් ලබා දෙන්න වේගවත් පාරක් කළ ඉවරද
යකුණු ලැබෙන්නේ නැහැ. මේ පන්දු වාරයේ පන්දු දෙකක් මේ වෙන විට අවසන්. තවත් පන්දු 4යි ඉතිරිව තිබෙනවා. ගුවන් විදුලි කණ්ඩායම. සූදානම් පන්දුර පාතිස්සම. පිටියේ මැදකඩ ඉහළින් නැදියා සූර්ය කුමාර කිඩකියා මාස්ටර් සූර්ය කුමාර කිඩකියා රැක ගන්නවා ඉතාමත් දක්ෂ ලෙස උඩ පන්දුව. විකට් පහළ. අපිට පෙන්නුම් කරනවා ජනපති විද්‍යාලයේ ආදිතම ආදි ශිෂ්‍යයන් ක්‍රීඩා කරන කණ්ඩායම තමයි මෙම Vivo 85 මාස්ටර් කණ්ඩායම. එම කණ්ඩායමේ විශිෂ්ට ක්‍රීඩකයන් විශාල ගණනාවක් ප්‍රියන්ත ක්‍රීඩකයා නවක ක්‍රීඩකයා සුරංග රංජිත් විජයවික්‍රම. ප්‍රියන්ත පුෂ්පකාර තිබෙනා පන්දියම් සජ්ජේ පාරක් කරන ඉවර ඉහළින් නැදියන පන්දු උඩ ආසරින්ම ක්‍රීඩාකාරයෝ සහරවා යවනවා. ලකුණු සංඛ්‍යාව 37යි. තවමත් නිලකුණු පන්දු ආරක් වශයෙන් පන්දු දෙකයි ප්‍රියන්ත ක්‍රීඩකයා තම පන්දු හවස්වාගෙන යනවා. ප්‍රමාද ගොඩා දෝකියමට හැංගෙනවා ඔහුට පන්දු වාරය ලබා දුන්නේ. පිටම දවා ගැනීම දෙකක් සිදු කර තිබෙනවා ප්‍රියන්ත ක්‍රීඩකයාගෙන්. මෙම දවා ගැනීමත් සිදු කර හොත් ඔහුට හැට්‍රික් අවස්ථාවක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. බලමු අපි ඔහු එම අවස්ථාව ළඟා කරගන්නේ කෙසේද කියලා. ඊළඟ තරගය ආරම්භ කිරීම වෙනුවෙන් 90-95 නිව් ලයන්ස් කණ්ඩායම සහ 2000-2003 ෆැල්කන්ස් කණ්ඩායමට හාස්‍ය වාසිය උදා දෙනවා. නාමක ක්‍රීඩකයා සමීර ක්‍රීඩකයා ගමත් පන්දු ප්‍රහාරකයා සමීර ලක්මාල් එකලක නකුණු වෙන පෙත් මාරු කරගත්තා. තරගයේ අවසන් පන්දුව විතරයි සූදානම් වන්නේ. දුගිනි ශක්තිමාල් සූදානම් ප්‍රහාර සඳහා. දේවල් පාරක් කරන පිටේ දුවදින පන්දුව. එක් ලකුණක් පමණයි තම පන්දු වාරයේ පුරාවටම ලබා ගැනීමට හැකියාව ලැබුණේ ප්‍රියන්ත කුමාර මහතාගේ පන්දු වාරයේදී.